Hello guys, come to Southern Piano SL Gaming පස්සේ YouTube channel එකට මම අද ගෙනල්ලා තින්නේ The Sahur කියන gameplay video guys. හොඳද? අද මම කරන දැන්නේ කලින් මම ටුන් සහුර් game එකේ ගෙනාවනේ. ඒ වගේම තමයි මේකේ තියෙන්නේ ෆිල්ම් වගේක් වань තමයි. හැබැයි ඊට වඩා මේක ටිකක් අමාරුයි. හොඳද? අපි එහෙනම් යන්කෝ වීඩියෝ එකට. අඩෝ යන්නේ නැද්ද? හරි ගියා. මේ ඉතින් කෙලින්ම තුන් සහෝරය ඉන්නවා පේනවා ඉතින් ගිය ගමන් මේක ටිකක් කන්ට්‍රෝල් වෙනවා ටිකක් අවුල් එක කියන්නේ මම ටිකක් කුරු වෙන වෙලා යනවා ඔන්න ඔය පිළිමේ තියෙන ඔන්න ඌව තමයි ගන්න ඕනි ඒක 14ක් ගන්න ඕනි මේකට දුවන්නත් පුළුවන් නෝගොන් සාද්ද පොට්ටක් කෙරි කරලා දෙන්නම් මේ දුවන්නත් පුළුවන් උඩ පයින්න පුළුවන් මේ ටෝච් එකක් දෙන්න තියෙනවා ටෝච් එකක් කරනවා දැන් මම දුවන්න ටෝච් එකක් රුවර පැත්තෙන් යනවද රුවර මට ලොකු පැෂනයක් හොඳ මම එකපාරක් ගාලා ඉවර කරා. ඌ මෙන්න මේ කඩේ ඇසට යනවා. කඩේ ඇසට ගිහින් එහා පැත්තෙන් එළියට යනවා. හොඳද? එහා පැත්තෙන් එළියට යන්නේ කොහොමද ඌ? එහා පැත්තේ දුරක් නැහැ. එක සැරේ ඌ එළියට යනවා. හොඳද? මට ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. මේ ගේම් එක මේ MB 88ක් වගේ පොඩි ගානක් එන්නේ ඔයගලන්ට නම් ප්ලේ කරන ප්ලාන් ආතල්ලේට එක පොන්කේ කුඩට මට තියෙන ඊළඟ ප්‍රශ්නේ. අපෝ මල් පන්තර උඩට නගින්න පුළුවන් ද කියපන්කෝ බෑනි හරි guys ඒකත් ගියා දැන් තුන් සහෝර ඔයා නෑනේ මේ වැත්තේ ඔඩෝ අතන ඉන්නවද ඔඩෝ ඉන්නවා බං අර පැත්තට එනවා අර පැත්තට නෙමෙයි මේ පැත්තට එන්නේ යකෝ ඔඩෝ තුන් සර් මුට්ට ඉතින් අහුවුනොත් නම් බේරෙන්න ටිකක් ලේසි නෑ හොඳට කෙලින්ම මරනවා වගේ තමයි සීන් තියෙන්නේ කියන්නේ මේකේ එක ලයිෆ් එකක් වගේ තියෙන්නේ කියන්නේ අහුවුනොත් තාප මොළි දැන් ප්ලේ කරන්න ඕනේ ඒක නම් පටවනේ මම එක සැරයක් ගහලා තින්නා බලමු පිටන්න පුළුවන් ඉතින් පිළිම හම්බුණා ඉන පිළිම ගත්තා පිළිම 6 තව එහෙන් පිළිම යක් ඕනේද අතයි 8ක් ඕනේද අපෝ සෙල්ලම් දිගේ මං පිළිම 8ක් හොයාගන්න බෑ ඉතින් ඒ හරි යමන්කෝ පිළිම ඇතන හොඳ කලින් සැරේ මං ඔතනින් ඉඳි මේ එක සැරේ සහෝරය එහා පැත්තෙන් හොඳද මම ඉඳලාට එතන උඩට නැගිට්ටා. ඒත් මම හිතුවා කෙලිය තමයි උඩට ඇවිල්ලා කියලා. ඒත් උඩට නගින්න බෑ. ඒගොල්ලන් බේරෙන්න තියෙන ක්‍රමය තමයි උඩට නගින්න එක. උඩට එන්න බෑ. හරිද? අඩෝ මේ පිළිම වහලා උඩ තියලා තියෙන්නේ. ඔබ බිම තිබ්බ නෙවෙයිනේ. හරිද? මේකේ ටැන් ටික නම් වෙනස් වෙන්නේ නැහැ මේවා තියෙන. හැබැයි මේ මුත් එක ගහන්න අමාරුයි. හරිද? යන මම නම් මේ ගත්ත ගමන් එපා වුණා. ඉතින් මට දාන්න එක. අර පට්ටම මම කොහෙන් ගහනවද කියලා මට හිතා ගන්න බෑ. ටෝච් එක පොඩ්ඩක් පත්තු කරලිමුකෝ. ටුන්ටුන් අයියෝ නෑ නේද? ටුන්ටුන් තාම මාව දැක්කේ නෑ. වේද ඔයා ඉන්නේ ටුන්ටුන් අයියේ? මම අර පැත්තට ගියා නම් මට ෂේප් එක ආගන්න තිබ්බා. අනේ ටුන්ටුන් අයියෝ ඔයා ඉන්නවද? ටුන්ටුන් අයියේ? ඔයා කොයිද? අඩෝ ටුන්ටුන් අයියේ නෑ. ඇස් මේකේ තව ඉන්නානේ ඇස් එක ඔයගොල්ලෝ මේක තව ගේම් දන්නවනේ ඉතින් කමෙන්ට් කරන්න ඉතින් මම ඒවා ගේන්නම් අනිවාර්යෙන් මට මේක ගේම් එච්චර හොයාගන්න නෑ මොනකයි ප්‍රශ්නේ අයිස් තුන්තුම යන්නේ තාම අර යන්නේ ඌද ඌ තමයි යන්නේ අර ඔයගොල්ලන්ට පේනවද දැන් ඌ දුරින් යනවා දුරින් ගියා දැන් හරි ඌ මේ පැත්තට ගියා දැන් තමයි යන්න ටයිම් එක යමු තුන්තුමයි මං ගියා හොඳද ඔය පැත්තේ කඩේ බලාගෙන ඉන්නකෝ කඩේ මුර කරන්නකෝ කඩේට හොරපණීත් දාන්න පිළිම් වගේකුත් ඉස්සුවා කියලා ආරංචියක් ආවා. ඒක මුර කරන්න කඩේ ගිහිල්ලා එන පිළිමයක් තියෙනවා ඊට පස්සේ එහා පැත්තේ පිළිමයක් තියෙනවා. අපි යන් එහා පැත්තේ පිළිම ගන්නයි. මේක ඉක්කන්න ගහන්න පුළුවන් ඉතින් ආතල්ලට ආගේ. පට්ට මික්කන් හොඳද? වෙනද දැන් මම පිළිම 11ක් වගේ ඉතුරු පිළිම 3ක් තියෙන තැන මම දාන්නවා හොඳද? ටෙලේසි හොඳද? මම හිමීට අඩෝ මින් කහ රෙද්දක් කරනවාකෝ ඔය යන්න දීපන් යකෝ අඩෝ අරෙන් සහුර්කාරය આવුත් කෙලිනවා යකෝ මට පොල්ලෙන් කෙලින ලී පොල්ලෙන් අපෝ මියුන් හැත් අපෝ මේක පොඩක් ලැබ් කියන වෙනවා ඉතින් දැන් වල ඒවා හිතන්න එපා ඉතින් එච්චර ලොකු ලගක් නැති ළඟින් තමයි හදලා තියෙන්නේ ඉතින් ඔය තුම් එක ඇවිල්ලත් එච්චර කාලයක් නෑ නේ ඉතින් පට්ට ළඟයි ඉතින් එච්චර ලොකු කාලයක් නෑ හදලා ඉක්මනට හැදුවා නිසා පොඩ්ඩක් ඒවා තියෙනවා ඉතින් ඔයගොල්ලන් නෑ ඉතින් හරි මෙතන පිළිමේ ගත්තා දැන් මට බයයි තුන් කාරේ ඒ කියලා. ඕකම අමු ඉතින් ගෑල්ල ඕනේ
හරිද? මම අමු අල්ලි පාටු ආවද? ඔක මොනා කරයිද දන්නේ නැහැ. නේකපන්යකෝ හරි කෙලිය ඉවරයි. අඩු නෑ තුම් නෑ. අඩු නේකපන්ගු ඉක්මනට මේ පෙට්ටි වලට දාගෙන ඉගෙන ගත්තා අමාරුම වැඩි. හරි ගස් පෙට්ටියෙන් නැංග මෙතන තියෙන ඉතුරු පිළිම දෙකම ද ගේම් එක ඉවරයි. කොට එහෙම ඉවර වෙන්න දෙනවද? අවසාන පිළිමේ ගමු අපි අවසානෙටම. හොඳද? අපිට උඩට ගිහින් බලමු තුන් කාර්යය මොනා කරන්නේ කියලා. අඩෝ පේන්නේ නෑ නේ බා. අඩෝ ඔයගොල්ලෝ මේ උඩට යන්න ඕනේ අර අතන තිබ්බෙක් ගන්න නම් ඒක ඔයගොල්ලන්ට උඩ බැලලා ගන්නත් පුළුවන්. හරිද? ඒකේ කවුලක් නැති ඕන විදිහට ගන්න. අර ලේසි ඉති. අඩෝ තුන් කාර්යය මෙතන බා. අඩෝ ඒ ඩිංගර මෝ මෙතනට ආවද? අඩෝ වල්බල්ලෝ. අඩෝ තුන් අයියේ මං ආව දැක්කා. ඔයා මාව දැක්කේ නැද්ද? ඔන්නෝගයි ප්‍රශ්නේ නේ තුන් අයියේ. අඩෝ තුන් අනවතෝ දැනවනි. අඩෝ යන්න එපායකෝ යා එනවනේ. පොඩක් ඇටළුණා. අඩෝ යා මාව දැක්කේ නැද්ද? ඉන්න මං ටෝච් එකක් ගහන්න. පේන්නේ නැද්ද? අඩෝ දැක්කවා. ඔයගොල්ලන්ට එහෙනම් දන්නේ නැහැ. මම දැන් තුන් ගානවා. හොඳද? ඔයාලට ඇහෙන්නේ නැත්තම් මට කරන්න දෙයක් නැහැ. ඒක මුත් එක්ක බලන්න. මට හයින් කියන්න තියන්නේ තිබ්බනේ. වඩෝ තව ඩින්ගෙන් ලෙෆ්ට් හොඳද? මේකේ නවතින්න ගියාම ඒක හරිය පොඩ්ඩක් එහාට යනවා. ඒ නිසා මාරේ මේ මං ගත්ත ගමන් මේක අර කඩේ අස්සට රින්ග ගත්තෙත් මාර ගේමක් තියලා. මේ මට යන්න බෑ මේකේ. දැන් මේක හැබැයි දුවක් දින මාරම් වේගකින් දුවනවා. හොඳද? ඉතින් මේ දුවන එක නම් සුපිරි. හොඳද? පට්ට වේගෙන් දුවනවා. ඒ ටෝච් එකෙන් නැති ප්‍රයෝජනයකුත් නෑ. මොකක් කර ප්‍රයෝජනයක් තියෙනවද දන්නේ නෑ. මට නෑ මේ ලොක ප්‍රයෝජනයක් නෑ. අර කරුවල තැන්වල එළිය ගහගෙන යනවා වගේ සීනක් තමයි ඔක තියෙන්නේ. කොහොමද ටෝච් එක පාවිච්චි කරන්නේ ඒකනේ. වෙන වැඩ වලට පාවිච්චි කරන්නේ නෑනේ. මාත් මේ දැන් ගොනා වගේ කියවන්නේ අකෝ. අරක දැන් මට අරගෙන මේ ගේම් එක ඉවර කරලා දාන්න පුළුවන් නේ. අපි සුබ මූර්තියක් බලලා ගේම් එක ඉවර කරමු. අරු නෑ නේද? ඔක කෙලින්න බලා ඉන්නේ යකා. ඔකට පේන්න ගියත් එහෙනම් කෙලිනවා හොඳද? නෝගෙන් බේරෙන්න අමාරු පට්ට වේගෙන් එනවා හොඳද? මම වේගෙන් තියුවා ඒත් මට ගැහුවා. ඉතින් මේ හැංගිලාම වැඩේ කරන්න හදන්නේ මූ යට ඉන්නවද දන්නේ නෑනේ. සද්ද නෑ. බලමු පොට්ටක්. මම අතන උඩින් විතර අදලා ගත්තොත් එහෙම කරන්න දෙයක් නෑනේ. එළිය තාප්පෙට ඒතකොට. මොදල ආප්පයක් හදනවා ඒතකොට. අඩෝ නෑ නේද ඔයා? නෑ නේද? නෑ යා මාව දාලා ගිහිල්ලා හරි වැඩි. දාලා යන්න ඉන්නපා. මට කැමති නෑ. ඒක අවසාන පිළිමේ මේ ගණඩාපගෙන මේක ටැන්ටි වෙනස් වෙන්නේ නෑ මේ පිළිම තියෙන. ඒ තියා ඔයගොල්ලන්ට මේ පිළිමේ තැන් වල දැන් තියෙන්නේ. ඔයගොල්ලන්ට දැන් ප්ලේ කරන්න පුළුවන් මේකේ මම මේකේ ලින්ක් එක පළවෙනි කමෙන්ට් එකේ දාලා තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්න. ඔයගොල්ලෝ ඒකෙන් බලලා ඩවුන්ලෝඩ් කරගන්න. ලින්ක් එක ඔබලා ඩවුන්ලෝඩ් කරන්න. බලලා ඩවුන්ලෝඩ් කරන්න බෑනේ. ලින්ක් එක ඔබලා ඩවුන්ලෝඩ් කරන්න හොඳද? එතන ටෝච් එකත් පොඩ්ඩක් ගහලා බලන්න. අඩෝ තුන් අයියා කැරගෙනව නේද? ගත්තා. අඩෝ සිරාවට තුන් අයියා මරනකෝ. අඩෝ අවුබන් ඒ බං. අයියෝ අසරණියා පව් බං. ඔයගොල්ලන්ට වීඩියෝ එක හොඳයි කියලා හිතනවා නම් ඉතින් channel එක subscribe කරලා like කරලා කමෙන්ට් එකකුත් දාන්න ඔයගොල්ලන්ට ඕනේ වුණ ගේම් එහෙනම් කොල්ලෝ අපි ගියා.